ඔන්න මාත් එක්ක වැරදිච්ච කේක් එකක් බලන්න. අනේ බලන්නකො මට වෙච්ච වැඩේ. අපි යමු එහෙනම් ඉන්ග්‍රීඩියන්ට්ස් බලන්න. ඉතින් sugar gram 250යි, flour gram 250යි, ඒ වගේම බේසින් එකක්, ඊට පස්සේ baking powder, ඊට පස්සේ තියෙන්නේ vanilla. මම ගත්තේ මේ vanilla එක. ඒ වගේම මේ colouring එක මම මෙතෙන්දි ගත්තට මම use කරන්නේ නැහැ. extra gram 250ක්. ඊට පස්සේ මම මේ මෝඩකම ඇයි කරේ කියලා මට තවත් හිතා ගන්න බෑ. මම අපරාධි ස්ට්‍රෝබෙරිස් උඩින් දැම්මේ. ඉතින් කමක් නැහැ. ඊට පස්සේ parchment papers, ඊට පස්සේ බිත්තර 4ක්. ඒ වගේම මේ tray එක ගැන කියන්න ඕනේ. මේ තියෙන්නේ cookies tray එකක්. ඉතින් ඔය නෑගම් ආපුවම කට්ටිය අපේ ගෙවල් වලට අරන් එන්නේ. අනේ tray එක. ඉතින් මේ දෙකත් ඕනේ. ඉස්සලාම ඉතින් මෙතෙන්දි ගන්න ඕනේ කාමර උෂ්ණත්වයේ තියෙන බටර්. A few moments later. ඉතින් මං ගත්ත බටර් එක අයිස් ගතිය වැඩි නිසා මට සිද්ධ වුණා මෙල්ට් කරගන්න හිමීට. ඉතින් මම මෙල්ට් කරගත්තේ මදරස්නේ වතුර භාජනයක තියලා. ඊට පස්සේ මෙල්ට් කරගත්ත බටර් එකට සීනි ග්‍රෑම් 250 ටික ටික හලා ගන්නවා. ඊට පස්සේ හොඳට මික්ස් කරන්න ඕනේ. මොකද සීතල තිබුණොත් අපිට මික්ස් කරගන්න එක අමාරු වෙනවා. ඉතින් ඊට පස්සේ ඇඩ් කරනවා බිත්තර එක ගානේ. නෑ බිත්තරේම දාන්නේ නෑ. බිත්තරේ කඩාගෙන එකින් එක බිත්තරේ බැගින් තමයි අපි මේ විදිහට එකතු කරන්නේ. ඉතින් මේක හොඳට බිත්තර එකින් එක දාලා මික්ස් කරගන්න. මික්ස් කරන තරමට තමයි අපිට කේක් එක හදාගන්න ලේසි වෙන්නේ. ඉතින් මේ විදිහට මික්ස් කරාම මේ බැටර් එක ටිකක් අමුතුයි වගේ පෙනුනට ඒක ඉෂුව එකක් නැහැ. ඒකටම අපිට ඇඩ් කරන්න පුළුවන් පිටි වලට මම මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ බේකින් පවුඩර් තමයි ගන්නෙ. මම පාවිච්චි කරන්නේ ওই බ්‍රෑන්ඩ් එක. ඉතින් අනිත් බ්‍රෑන්ඩ්ස් උත් හොඳ ඇති. තේ හැන්දි එකක් දානවා. ඊට පස්සේ පිටි 3 වතාවක් හලා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම මෙතන හලපු පිටි එක තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් දැන් අපි පිටි එකතු කරමු ටික. ඉතින් ටික එකතු කරන්න හේතුව තමයි අපිට මේ පිටි ග්‍රෑම් 250ම එකපාර එකතු කරොත් මික්ස් කරගන්න අපහසු නිසා. ඉතින් ඒක නිසා ග්‍රෑම් 250 පොඩි කොටස් වලින් එකපාර එකතු කරන්නේ නැතුව එකතු කරන්න. ඉතින් අපිට මේ වගේ ස්මූත් බැටර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඇඩ් කරනවා මෙන්න මේ වැනිලා. ඉතින් මම ඇඩ් කරන්නේ වැනිලා මේ බෝතලේම මූඩින් එක. ඉතින් ගෙදර හදාගන්න නිකන්නේ. ඒක නිසා වැනිලා සාමාන්‍ය ප්‍රමාණයට තමයි දාන්නේ. වැනිලා එකතු කරාට පස්සෙත් හොඳ මික්ස් එකක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් හොඳටම මික්ස් කරාට පස්සේ අපිට පුළුවන් බේකින් ට්‍රේ එක ලෑස්ති කරන්න. මම ස්ට්‍රෝබෙරිස් කපා ගන්නවා. ඉතින් අපි මේ හදාගත්ත බැටර් එක, කේක් බැටර් එක අපි දැන් අපේ පාර්ච්මන්ට් පේපර් එකක් දාපු ට්‍රේ එකට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතින් දාති මේ හරිම ලස්සනට ගානට නීට්ලි දාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ ලොකුම මෝඩකම. මම ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් තමයි මේම උඩින් දැම්මේ. ඉතින් මට ඕනේ හරිම ලස්සන එලිගන් ලුක් එකක් ගන්න. අන්තිමට බලා ගන්න පුළුවන් ලුක් එක කොහොමද උනේ කියලා. ඉතින් කොල්ම වෙලාවකවත් ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් දාන්න එපා. ඉතින් මේ අවුට්පුට් එක හරිම ලස්සනට තිබුණා. ඉතින් මම මේක බේක් කරගන්නේ රයිස් කුකර් එකේ. විනාඩි 45ක් පැයක් අතර තමයි බේක් කරන්න ඕනේ. ඉතින් ඔය විදිහට තියලා ඔය වාෂ්පෙන් තැම්බෙන කොටස දාලා අපි රෙදි කෑල්ලක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක ලේන්සුවක් හරි රෙදි කෑල්ලක් හරි කමක් නැහැ. ටයිමර් එකත් ඔන් කරගන්න. A few moments later. මේ තියෙන්නේ මට දුක හිතෙච්ච ලොකුම වෙලාව. මේක බලන ඔයාලට හිතුන දේම මටත් හිතුණා. ඉතින් ඒ වුණාට කියන්න සතුටුයි. කේක් එක සුපිරිම රසට ඇවිල්ලා තිබුණා.
ඉතින් අදින් මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.